මේ අවුරුද්දේ මුල පොහොර මිල තිබුණේ රුපියල් 8500කට වගේ U709 පොහොර කොට්ටයක්. බහුතරයක් රටේ භාවිතා වෙන්නේ U709 පොහොර. එතකොට මේ පොහොර කොට්ටේ දැන් මේ වෙනකොට රුපියල් 12000කට විතර ඉහළ ගිහිල්ලා තියෙනවා තෙල් මිල වැඩිවීමත් එක්ක. එතකොට අපි කියන්නේ මේ වියදම් එක්ක මේ වගාව නඩත්තු කළා මේ වගාවෙන් ජීවත් වෙන්න තරමට ආදායමක් ලබා ගන්න මිනිසුන්ට බෑ මේ වගාව තුල රැඳිලා. එතකොට මිනිස්සු මේකෙන් ඈත් වෙලා වෙනත් විකල්ප වගාවලට යන්න බලාපොරොත්තු වෙනවා මිනිස්සු. ඉතින් අපි ආණ්ඩුවට යෝජනා කරනවා මේ වගාව මේ රටට අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් අවුරුද්දකට උපයා දෙන වගාවක් හැටියට රටේ ජාතික ආර්ථිකයට විශාල නිෂ්පාදනයක් සපයන බරක් තියෙන වගාවක් හැටියට අපි ආණ්ඩුවට යෝජනා කරනවා විශේෂයෙන්ම කුඩා තේ වතු හිමියා පිළිබඳව සැලකිලිමත් වෙන්න කුඩා තේ වතු හිමියාට මීට වඩා යම් සහනයක් ලබා දෙන්න පෝර මිලට සහනයක් දෙන්න වල්නාශක වලට සහනයක් දෙන්න දළු මිල ස්ථාරව පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙලක් රජය සකස් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. පෙබරවාරි මාසයට අදාළ දළු මිල රුපියල් 170ක් 180ක් 190ක් වැනි තාම පුංචි මුදලක් තමයි මිනිස්සුන්ට ගෙව්වේ. ඕකෙන් දළු නිෂ්පාදනය කරන්න දළු කඩන්න රුපියල් 50ක් අනිවාර්ය වියදම් හැටියට යනවා. ඊගවට පොහොර එලි කරන්න වල්නාශක වලට අතිවිශාල මුදලක් යනවා. එතකොට මේම ගියාම කුඩා තේ වතු හිමියාගේ අතට ඉතුරු වෙන මුදල ඊටාම පොඩි මුදලක් තමයි ඉතුරු වෙන්නේ. එහෙම වෙනකොට මිනිස්සු මේ තේ වගාවෙන් ඈත් වෙනවා. තේ වගාවට දරන වියදමත් එක්ක කරන කැපකිරීමත් එක්ක Tamanට ලැබෙන ආදායම අඩු වෙනවා. ඒ ආදායම අඩු වෙනකොට මේ වගාවෙන් නිරත වෙලා ඉන්න මිනිස්සුන්ට මේ වගාවෙන් පළක් නැති වෙලා. වර්තමානයේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක කර්මාන්ත ශාලා රුපියල් 4ක් 5ක් 5.50ක් වැනි මුදලක් මේ වෙනකොට දළු කිලෝයකට ප්‍රවාහන ගාස්තු හැටියට අය කරනවා. එතකොට මේ අතිවිශාල මිල වැඩිවීමත් එක්ක කර්මාන්ත ශාලා වලට සිදු වෙනවා මේ ප්‍රවාහන ගාස්තුව තව දුරටත් ඉහළ දාන්න. එතකොට ප්‍රවාහන ගාස්තුව ඉහළ දැම්මාම ඒක දළු කිලෝ එකෙන් තමයි මිනිස්සුන්ගේ මාසය අන්තිමට අඩු වෙන්නේ. එතකොට ඒ දළු කිලෝ එකෙන් ඒක අඩු වෙනකොට මිනිස්සුන්ට ලැබෙන මුදල තව අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ට මේක වගා කරගෙන යන්න බැරි වෙනවා. බහුතරයක් ග්‍රාමීය ජනතාව වර්තමානයේ තුල තමන්ගේ ආදායම ශක්තිමත් කරගෙන තියෙන්නේ තේ වගාවෙන්. විශාල ලංකාවේ කළුතර දිස්ත්‍රික්කය හැටියට ගත්තොත් පවුල් 45000ක් විතර කුඩා තේ වතු හිමියෝ තමන්ගේ කුඩා තේ වත්ෙන් තමයි තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ දවසේ වියදම හොයාගන්නේ. නමුත් වර්තමානයේ තුල ඉතිහාසයේ කවදාවටත් වඩා තේ වගාවට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙලා තියෙනවා. මේ පවතින වර්තමාන යුද්ධ තත්ත්වය හමුවේ ලංකාවේ තේ මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් පවතිනවා. අපි දන්නවා හෙට අනිද්දා වෙනකොට ලංකාවේ තේ කොළ නිෂ්පාදනය කළාට විකුණ ගන්න බැරි තත්ත්වයක් මේ රට තුල උදා වෙනවා. මේ ජාත්‍යන්තර තේ වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. එනිසා දිනෙන් දින තේ වගාවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට දැඩි සෝචනීය ඉරණමක් තමයි අනාගතේ උදා වෙන්නේ. තේ වගාවට කුඩා තේ වතු හිමියට අතිවිශාල බදු මුදලක් අය කරනවා. තේ වගාවෙන් සෙස් බද්ද විශාල මුදලක් අය කරනවා. තේ කොමසාරිස්තුමා බදු අය කරනවා. ඊට පස්සේ වැට් බද්දක් අය කරනවා. ජනවාරි මාසයේ අපිට ලැබුණු දළු මිලත් එක්ක බලනකොට පෙබරවාරි මාසෙට ලැබුණු දළු මිල සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒකෙදි අර කැඩුම් කුලිය දීලා පොහොර ටික ගහලා බෙහෙත් ටික ගහලා එනකොට අපිට සෑහෙන්න මුදලක් අපිට මේ අඩු වෙලා තියෙනවා මේ දළු මිල මේ අඩුවීම මේ සමග. ඉතින් දැන් අවුරුදු සමයක් උදා වෙලා තියෙනවා. ඒ වෙලාව වෙනකොට අපිට කොහොමත් මේ කර්මාන්තය නිසා අපිට ඉතින් ඉදිරියට ගොඩාක් පාඩුවක් සිද්ධ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි ඉල්ලා සිටින කොහොම හරි අපිට මේකට සහනයක් ලබා දෙන්න කියලා තමයි. අවුරුද්ද ලැබෙන්නේ මේ අවුරුද්දේ. එතකොට මේ අපිට මේ ලැබෙන දළු ප්‍රමාණයෙන් හම්බෙන සොච්චම් මුදලින් ප්‍රමාණවත් මදි. සිංහල අවුරුද්දට ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල මදි.